Hi and welcome back to my channel Raw Ideas. ඉන්දියාවේ හින්දු මරණ චාරිත්‍ර ගත්තහම දැන් ඒගොල්ලෝ සාමාන්‍ය පුද්ගලයා මිය ගිහිල්ලා දවස් 10ක් 13ක් අතර වගේ කාලයක් ඒගොල්ලෝ ශෝක කාලයක් තමයි ගත කරන්නේ. ඒ කාලෙදී ඒගොල්ලෝ ඇත්තටම මේ උත්සව තියන්න යන්නේ, ඒ වගේම පාට ඇඳුම් අඳින්න යන්නේ, ඒ වගේම තමයි ඒගොල්ලෝ සමහරක් ආහාර වර්ග ගැනීමෙනුත් වැළකීලා ඉන්නවා ඒ ශෝක කාලය සීමාව තුළ. ඒ වගේම තමයි ඔය දවස් 10ත් 13ත් අතරේ දවස් 10 11 12 13 කියන මේ දවස් වලින් එක දවසක ඒගොල්ලෝ ශ්‍රද්ධා උත්සවය කියලා එකක් පවත්වනවා. ඇත්තට මේක පවත්වන්නේ මියගිය අයට ගෞරවයක් කරන්නට, ඒ වගේම පවුලට ආශිර්වාද ගන්නටත් මියගිය අයගෙන් මේ ශ්‍රද්ධා උත්සවය පවත්වනවා. ඒකෙදි කරන්නේ ඒගොල්ලෝ දානීය පිළිගැන්වීමක් කරනවා. ඔය බ්‍රාහ්මීන් වරුන්ට නැත්තම් පූජකයන්ට සහ සත්තුන්ට දානීය පිළිගැන්වීමක් ඒගොල්ලෝ සිද්ධ කරනවා. ඒ උත්සවයේදී ඇත්තට මේකෙන් කරන්නේ අර මියගිය අයට සාමය උදා කිරීමත්, ඒගොල්ලන්ට ඒ මියගිය අයගෙන් ආශිර්වාද ලබා ගැනීමත් අරමුණු කරගෙන. Thank you for watching.